අතීතයේ අඩිපාරේ පළමු වැඩසටහනට ඔබව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අපි මේ වැඩසටහන් මාලාවෙන් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ සැඟවුණු ඒ වගේම ඔබ දැනටමත් දන්නා කතාවල නොකියවුණු පැතිකඩවල් ගැන කතා කරන්න. අද අපි අපේ ගමන ආරම්භ කරන්නේ ශ්‍රී ලාංකේය අභිමානයේ සංකේතයක්, ලෝක උරුමයක්, ඒ වගේම දෙවන්ද කලාකාරයෙක් වුණු සීගිරියෙන්. සීගිරිය කිව්වම අපේ මතකයට එන කවුද? කාශ්‍යප රජතුමා. පිය රජු මරා සොහොයුරාට බියෙන් ගල් පර්වතයක් මත මාලිගාවක් තැනූ රජෙක්. ඒ කතාව සත්‍යයක්. නමුත් සීගිරියේ ඉතිහාසය එතනින් පටන් අරන් එතනින් අවසන් වෙන්නේ නැහැ. අද අපි කතා කරන්නේ සීගිරිය සැබෑම ආරම්භය. එහෙම නැත්නම් කාශ්‍යප රජුටත් පෙර සිට දිවෙන සීගිරියේ සත්‍ය ඉතිහාසය ගැන. අපි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ සීගිරි පර්වතය කියන්නේ කාශ්‍යප රජු විසින් තෝරාගෙන ඔහු විසින්ම ජනප්‍රිය කරපු තැනක් කියලා. ඒත් ඇත්ත කතාව ඊට වඩා ගොඩක් පැරණි. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ කාශ්‍යප රජු සීගිරියට එන සියවස් ගණනාවකට පෙර, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ පටන්ම සීගිරි පර්වතය සහ ඒ අවට ගල් ගුහා බුදුදහම වැළඳගත් භික්ෂුන් වහන්සේලා වැඩ සිටි ආරණ්‍ය සේනාසනයක්. මේ පර්වතයේ වටේ ඇති ගල්ලෙන් 100කට ආසන්න සංඛ්‍යාවක කටාරම් කොටලා පැරණි බ්‍රහ්මීය අක්ෂරයෙන් ලියවුණු සෙල්ලිපි අදටත් දකින්න පුළුවන්. ඒ සෙල්ලිපි වල සඳහන් වන්නේ පරමක වැනි ප්‍රාදේශීය නායකයන් සහ සාමාන්‍ය වැසියන් විසින් මහා සංඝරත්නය උදෙසා මේලෙන් පූජා කළ බව. ඉතින් කාශ්‍යප රජු වෙන කලින් සීගිරිය කියන්නේ ඊටාම නිහඬ භාවනානුයෝගී භික්ෂුන් වැඩ සිටි පූජනීය භූමියක්. එදා මේ ස්ථානය සිංහගිරි නමින් නෙවෙයි සීගිරි හෝ සිහිගිරි යනුවෙන් හැඳින්වූ බවටත් සාධක තියෙනවා. බලය අල්ලාගත් කාශ්‍යප ධාතුසේන රජුගෙන් ඔහු සංගවා ඇති ධනය ඉල්ලනවා. ධාතුසේන රජු තමන් නිර්මාණය කළ කලා වැව අසලට කාශ්‍යපව රැගෙන ගිහින් මා සතු එකම ධනය මේ ජලයයි කියලා පවසනවා. මේ සිදුවීමෙන් කෝපයට පත්වන කාශ්‍යප පසුව සිය පියාණන්ව පස් බිත්තියක් තුළ සිරකර පණ පිටින්ම ඝාතනය කරනවා. මේ දරුණු අපරාධයත් එක්ක කාශ්‍යප පීතෘ ඝාතක රජෙක් බවට පත්වෙනවා. නීත්‍යානුකූල උරුමකාරයා වුණු මුගලන් කුමරු සිය ජීවිතය බේරා ගැනීමට ඉන්දියාවට පලා යන්නේ කවදා හෝ දිනක සේනාවක් සමග නැවත පැමිණ පියාගේ මරණයේ පලිය ගන්නා බවට සපත කරමින්. දැන් කාශ්‍යප අනුරාධපුරයේ රජු. නමුත් ඔහුට සැනසීමක් තිබුණේ නැහැ. තමන් කළ අපරාධය ගැන පසුතැවිල්ලත් දකුණු ඉන්දියාවෙන් පැමිණිය හැකි මුගලන්ගේ ආක්‍රමණය ගැන බියත් ඔහුව නිරන්තරයෙන්ම පීඩාවට පත් කළා. අනුරාධපුරය තවදුරටත් ආරක්ෂිත නගරයක් නොවන බව තේරුම්ගත් කාශ්‍යප පහසුවෙන් සතුරෙකුට ළඟා විය නොහැකි ස්වභාවිකම ආරක්ෂිත ස්ථානයක් සොයනවා.
ඔහුගේ තේරීම වුණේ අර නිහඬ ආරණ්‍ය සේනාසනයේ පිහිටි මධ්‍යම තැන්තලාවේ අහස උසට නැගුණු සීගිරි පර්වතයයි. ඔව් වහාම භික්ෂුන් වහන්සේලාට වෙනත් ස්ථාන ලබා දී සීගිරිය තමන්ගේ නව රාජධානිය ආරක්ෂක මධ්‍යස්ථානය සහ පරිපාලන නගරය බවට පත් කරගන්නවා. ක්‍රිස්තු වර්ෂ 477 දී සීගිරියේ විශ්විත පරිවර්තනය ආරම්භ වෙන්නේ ඔන්න ඔය විදිහට. සාමකාමී ආරණ්‍යයක් මහා බලකොටුවක් සහ කලාගාරයක් බවට පත්වීමේ පළමු අඩිතාලම වැටෙන්නේ රජකම රැක ගැනීමේ ආශාව සහ සොහොයුරා කෙරෙහි වූ බිය නිසා. ඉතින් සීගිරිය සත්‍ය ඉතිහාසයේ පළමු පරිච්ඡේදය තමයි මේ. පේතෘ ඝාතනයක් බල තණ්හාවක් සහ අනාරක්ෂිත බවක් මත ගොඩනැගුණු කතාවක්. අද අපි කතා කළේ කාශ්‍යප රජු සීගිරිය තෝරා ගැනීමට හේතු වූ ඓතිහාසික පසුබිම ගැන. නමුත් මේ දැවැන්ත පර්වතය ඔහු කොහොමද ලෝකයේ මවිත කරන නිර්මාණයක් බවට පත් කළේ? ජලය ඉහළට ගෙන ගිය තාක්ෂණය අහසේ ඇඳි අප්සරාවන් දිලිසෙන කැටපත් පවුර සහ සිංහයාගේ මුඛයෙන් ඇතුළු වන මාලිගාව නිර්මාණය වුණේ කොහොමද? අතීතයේ අඩිපාරේ මීළඟ වැඩසටහනෙන් අපි සීගිරියේ විශ්විත නිර්මාණ සහ ඒ සැඟවුණු තාක්ෂණික රහස් ගැන කතා කරමු. එතෙක් අද වැඩසටහනට සම්බන්ධ වුණ ඔබට ස්තුතියි.